සුබ දවසක් වේවා. 2016 වර්ෂයේ දකුණු පළාත් ගුරු විභාගයේ ප්‍රශ්න හා පිළිතුරු සමගිනුයි ඔබ මේ එක්වී සිටින්නේ. අංක 1. දකුණු පළාතේ ඇති මුළු පාසල් සංඛ්‍යාව දළ වශයෙන් කොපමණද? අංක 1 1100කි. අංක 2 1093කි. අංක 3 1201කි. අංක 4 1050කි. නිවැරදි පිළිතුර අංක 2 1093කි. ඒ 1100 ලෙසත් ගන්නට පුළුවන්. අංක 2 එක්තරා පාසලක මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 1200කි. එහි 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. උසස් පෙළ කලා හා වාණිජ්‍ය විෂය දරා ඇත. එම පාසල අයත් වන පාසල් වර්ගය කුමක්ද? 1. 1A 2. 1AB 3. 1C 4B. නිවැරදි පිළිතුර වන්නේ අංක 3 1C වර්ගයේ පාසලක්. අංක 3 පළාත් සභා පාසල් නමින් පාසල් වර්ගයක් ඇති වූයේ කුමන වර්ෂයක ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේද? අංක 1 1972. අංක 2 1978. අංක 3 1988. අංක 4 2006. නිවැරදි පිළිතුර අංක 3 1988. අංක 4 පළාත් සභාවක ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන විධායක නිලධරයා කවුද? අංක 1 ප්‍රධාන අමාත්‍යවරයාය. අංක 2 ප්‍රධාන ලේකම්වරයාය. අංක 3 ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාය. අංක 4 පළාත් ආණ්ඩුකාරවරයාය. නිවැරදි පිළිතුර අංක 4 පළාත් ආණ්ඩුකාරවරයා. අංක 5 පළාත් සභාවට අයිති පාසලක් ජාතික පාසලක් ලෙස උසස් කිරීම කරනු ලබනුයේ කවුරුන්ද? අංක 1 පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසිනි. අංක 2 පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා විසිනි. අංක 3 පළාතේ ආණ්ඩුකාරවරයා විසිනි. අංක 4 මධ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිවරයා විසිනි. නිවැරදි පිළිතුර අංක 4 මධ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිවරයා. අංක 6 පළාත් සභා පාසල්වල ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගනු පවත්වාගෙන යනු ලබන්නේ. අංක 1 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්ය. අංක 2 කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ය. අංක 3 කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන්ය. අංක 4 පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ කාර්යාලයෙන්ය. නිවැරදි පිළිතුර අංක 2 කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ය. අංක 7 කලාපයක පිහිටි ගුරු මධ්‍යස්ථානයක ප්‍රධානියා වශයෙන් පත් කළ යුත්තේ. අංක 1 ගුරු අධ්‍යාපන සේවයේ නිලධාරියෙකි. අංක 2 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකි. අංක 3 ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ නිලධාරියෙකි. අංක 4 ගුරු උපදේශකවරයෙකි. නිවැරදි පිළිතුර ගුරු අධ්‍යාපන සේවයේ නිලධාරියෙකි. අංක 8 ළමයෙකු පාසලට ඇතුළත් කිරීමේදී අවශ්‍ය වන ලේඛනයක් වන්නේ. අංක 1 ශිෂ්‍ය කාර්යදර්ශනයයි. අංක 2 ළමයාගේ උපැන්න සහතිකයයි. අංක 3 දෙමාපියන්ගේ පදිංචිය පිළිබඳ ග්‍රාම නිලධාරී සහතිකයයි. අංක 4 ළමයාගේ භාරකරුගේ උපැන්න සහතිකයයි. නිවැරදි පිළිතුර අංක 2 ළමයාගේ උපැන්න සහතිකයයි. අංක 9 පහත සඳහන් අය අතුරින් පාසල් සංවර්ධන සමිතියේ සමාජිකත්වය ලබාගත නොහැකි වන්නේ. අංක 1 ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ටය. අංක 2 ශිෂ්‍යයන්ගේ නීත්‍යානුකූල භාරකරුවන්ටය. අංක 3 පාසලේ සේවය කරන ගුරුවරුන්ටය. අංක 4 පාසලෙන් විශ්‍රාම ලබා ගිය ගුරුවරුන්ටය. නිවැරදි පිළිතුර අංක 4 පාසලෙන් විශ්‍රාම ලබා ඉවත්ව ගිය ගුරුවරුන්ටය. අංක 10 පාසලක ළමයින් අධ්‍යාපන චාරිකාවක යෙදෙන්නේ නම් ඒ සඳහා අනුමැතිය ලබා ගත යුත්තේ. අංක 1 එම විදුහලේ විදුහල්පතිවරයාගෙනි. අංක 2 කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙනි. අංක 3 කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙනි. අංක 4 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙනි.
නිවැරදි පිළිතුර අංක 3 කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. අංක 11 පාසලක ආපන ශාලාව පාලනය කළ යුත්තේ. අංක 1 විදුහල්පතිවරයා විසිනි. අංක 2 විදුහල්පතිවරයා නම් කළ ගුරුවරයෙකු විසිනි. අංක 3 කොට්ඨාස අධ්‍යාපන නිලධාරියාගේ නියෝජිතයෙකු විසිනි. අංක 4 පාසල් ආපන ශාලා කමිටුව විසිනි. නිවැරදි පිළිතුර 4 පාසල් ආපන ශාලා කමිටුව. අංක 12 පාසලක සිසුන්ගේ වෛද්‍ය පරීක්ෂණ පවත්වනු ලබන්නේ. 1. සෞඛ්‍ය හා පෝෂණය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසිනි. අංක 2 ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසිනි. අංක 3 ආසන්නතම රෝහල් වෛද්‍යවරයෙකු විසිනි. අංක 4 කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවිකා විසිනි. නිවැරදි පිළිතුර අංක 2 ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසිනි. අංක 13 ආධාර ලබන පාසල් රජයට පවරා ගනු ලැබුවේ. අංක 1 1959 දී. අංක 2 1960 දී. අංක 3 1972 දී. අංක 4 1981 දී. නිවැරදි පිළිතුර අංක 2 1960 දී. අංක 14 පාසල් රජයට පවරාගත් අවස්ථාවේදී රජයට පවරා නොගෙන එහෙත් රජයේ ආධාර දීම දිගටම කරගෙන ගිය පාසල් නම්. අංක 1 විශේෂ අධ්‍යාපනය සඳහා වූ පාසල්ය. අංක 2 පළවන ශ්‍රේණිය ආධාර ලැබූ පාසල්ය. අංක 3 ආගමික නිකායන්ට අයත් පාසල්ය. අංක 4 ජාත්‍යන්තර. නිවැරදි පිළිතුර 3 ආගමික නිකායන්ට අයත් පාසල්ය. අංක 15 පාසල් ළමයින්ට නොමිලයේ නිල ඇඳුම් ලබා දීම ආරම්භ කරන ලද්දේ කුමන ජනාධිපතිතුමාගේ පාලන සමයේද? අංක 1 විලියම් ගෝපල්ලව ජනාධිපතිතුමා. අංක 2 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. අංක 3 ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා. අංක 4 ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා. නිවැරදි පිළිතුර අංක 3 ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා. අංක 16 පහත සඳහන් වියතුන් අතුරින් පාඨශාලා පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අයෙකු වන්නේ කවුද? අංක 1 මාර්ටින් වික්‍රමසිංහ මහතා. අංක 2 මුනිදාස කුමාරතුංග මහතා. අංක 3 පියදාස සිරිසේන මහතා. අංක 4 අරිසෙන් අහුබුදු මහතා. නිවැරදි පිළිතුර අංක 2 මුනිදාස කුමාරතුංග මහතා. අංක 17 පහත සඳහන් අධ්‍යාපන ඇමතිවරු අතුරින් දකුණු පළාතෙන් බිහි වූ අධ්‍යාපන ඇමතිවරු කවරහුද? 1. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කරුණාකර මහතා. රිචඩ් පතිරණ මහතා. විජයමූල් ලොකුබණ්ඩාර මහතා. අංක 2 විජයානන්ද දහනායක මහතා. බදියුදීන් මහමුද් මහතා. පී.බී.ජී. කළුගල්ල මහතා. අංක 3 සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කරුණාකර මහතා. විජයානන්ද දහනායක මහතා. රිචඩ් පතිරණ මහතා. අංක 4 විජයානන්ද දහනායක මහතා. රිචඩ් පතිරණ මහතා. නිශ්ශංක විජේරත්න මහතා. නිවැරදි පිළිතුර අංක 3 සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කරුණාකර මහතා. විජයානන්ද දහනායක මහතා. රිචඩ් පතිරණ මහතා. අංක 18 නිදහස් අධ්‍යාපන පනත සම්මත වූයේ කුමන වර්ෂයේද? අංක 1 1939. අංක 2 1947. අංක 3 1953. අංක 4 1962. නිවැරදි පිළිතුර අංක 2 1947 වර්ෂය. අංක 19 පහසුකම් හා සේවා ගාස්තු වශයෙන් ශිෂ්‍යයෙකුගෙන් මසකට අය කරගත හැකි උපරිම මුදල කොපමණද? අංක 1 රුපියල් 3යි. අංක 2 රුපියල් 5යි. අංක 3 රුපියල් 8යි. අංක 4 රුපියල් 10යි. නිවැරදි පිළිතුර අංක 2 රුපියල් 5යි. අංක 20 අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආයතන අතුරින් අධ්‍යාපනවේදී උපාධියක් ලබාගත හැක්කේ පහත සඳහන් කුමන ආයතනයෙන්ද ආයතනවලින්ද? 1. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ. 2. ගුරු අභ්‍යාස විද්‍යාලය. 3. ජාතික අධ්‍යාපන ආයතනය. 4. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. නිවැරදි පිළිතුර අංක 3 ජාතික අධ්‍යාපන ආයතනය.
अंक 21 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ භාරව අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින නිලධාරීවරයාගේ නිල නාමය කුමක්ද? 1. ගුරු අධ්‍යාපන පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂ. 2. ප්‍රධාන කොමසාරිස් ගුරු අධ්‍යාපන. 3. අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල්. 4. අතිරේක ලේකම් ගුරු අධ්‍යාපන. නිවැරදි පිළිතුර අංක 2. ප්‍රධාන කොමසාරිස් ගුරු අධ්‍යාපන. अंक 22 ජාතික අධ්‍යාපන ආයතන පනත පැනවුයේ කුමන වර්ෂයේද? अंक 1 1980 अंक 2 1985 अंक 3 1991 अंक 4 1996 වර්ෂය. නිවැරදි පිළිතුර अंक 2 1985. अंक 23 අපොස සාමාන්‍ය පෙළ විෂය මාලාවේ හර විෂය සංඛ්‍යාව කොපමණද? अंक 1 විෂයන් 3යි, अंक 2 විෂයන් 4යි, अंक 3 විෂයන් 6යි, अंक 4 විෂයන් 8යි. නිවැරදි පිළිතුර अंक 3 විෂයන් 6යි. अंक 24 ද්විභාෂා අධ්‍යාපන වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය නොහැකි විෂයන් මොනවාද? अंक 1 සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය හා ඉතිහාසය. अंक 2 ආගම හා සමාජ අධ්‍යයනය. अंक 3 ඉතිහාසය හා භූගෝල විද්‍යාව. अंक 4 ආගම හා ඉතිහාසය. නිවැරදි පිළිතුර अंक 4 ආගම හා ඉතිහාසය. अंक 25 අපොස උසස් පෙළ පන්තිවල තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුන් විසින් තාක්ෂණාංශ දෙකකින් එකක් තෝරාගත යුතුය. එම තාක්ෂණාංශ දෙක කවරේද? 1. ඉංජිනේරු තාක්ෂණ වේදය ජෛව පද්ධති තාක්ෂණය. 2. ඉංජිනේරු තාක්ෂණ වේදය තොරතුරු තාක්ෂණ වේදය. 3. කෘෂි තාක්ෂණය හා විද්‍යුත් තාක්ෂණය. 4. ජෛව පද්ධති තාක්ෂණය හා ඉදිකිරීම් තාක්ෂණය. නිවැරදි පිළිතුර अंक 1 ඉංජිනේරු තාක්ෂණ වේදය හා ජෛව පද්ධති තාක්ෂණ වේදය.